මේ රටේ පුංචි දරුවෝ එක්ක ජීවිත කීපයක් අහිමි වෙලා තිනවා. අන්න ඒ කාරණය පදනම් කරගෙන තමයි මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා ඕනම පවුලක ඔබේ වෙන්න පුළුවන්, මගේ වෙන්න පුළුවන්. මේ රටේ පුරවැසියෙක් හැටියට ඒ පවුලේ කෙනෙකුගේ ජීවිතයක් අහිමි වුණාම එයාට ඉතාමත්ම ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව තුල ඒ අය යම් විදිහට එයාගේ තීන්දුව తీරන එයාට හිතන්න අයිතියකුත් තියෙනවා. සමහර වෙලාවට ස්පිරිතාලයට බෙහෙත් ගන්න ගිහිල්ලා ස්පිරිතාලෙන් කරන්න තියෙන සියලු ඒ රෝගයට අවශ්‍ය කරන ප්‍රතිකාර කෙරුවත් ලෙඩා මිය යනවා. හැබැයි ඒ ගෙදර අයට සමහර වෙලාවට හිතනවා මේක මේ රෝහලේ වරදක් හින්දා, වෛද්‍යවරයාගේ වරදක් හින්දා තමයි මේක සිද්ධ වුනේ කියලා. ඒ වගේ වෙලාවට එයාට ඒක කියලා විවේචනය කරන්න අයිතියකුත් තියෙනවා. නමුත් අපි පැහැදිලිව මේ රටේ මහජන නියෝජිතව හැටියට මේ මියගිය හැම පවුලකම කෙනෙකුට රජයක් හැටියට අපේ ශෝකය අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ බාල බෙහෙත් ටික මිනිහෙක් කොහොමද බලන්නේ? ඔබතුමාටවත් පුළුවන්ද මටවත් පුළුවන්? එහෙම නැත්නම් මේ විශේෂ බාර අමතුමාට කේලිය රඹුක් කරලා අමතුමාට පුළුවන්ද ගිහිල්ලා මේ බෙහෙත් ටික බීලා බලන්න. එහෙම නැත්නම් ඒ එන්නත අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඒක වැරදුනොත් වෙන්නේ මොකද්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගත්තු මිනිහා මැරෙනවා. බෙහෙත් බාලා නම් ප්‍රමිතියෙන් තොරයි නම් එන්නත වැරදි එන්නතක් නම් ගත්තු මිනිහා මැරෙනවා. ඒ නිසා මේක ඊටාම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන දෙයක් ගරු නියෝජ්‍ය කතානායක. ඒක ඊටාමත්ම වගකීමෙන් කතා කරන්න ඕන දෙයක්. ගරු කතානායකතුමනි, ඒ රඹුක් කළ මැතිතුමාට එරෙහි ඉදිරිපත් කරන ලද මේ විශ්වාස භංග යෝජනාව දිහා බලනකොට මේ කෙහෙලිය රඹුක්කල්ල සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධ විශ්වාස භංගය ගේන්නේ එක පැත්තකින් අපේ රට ආර්ථික වශයෙන් ඉතාමත්ම අසරණ වෙච්ච වෙලාවක්. ඒ නිසා ගරු කෙහෙලිය රඹුක්කල්ල ඇමතිතුමනි, තව තියෙන්නේ පැය කීපයයි තමුන්නාන්සේ බය නැතුව ඉන්න. තමුන්නාන්තර මේ තෑග්ගක් දුන්නේ. ඔබතුමා අනිවාර්යයෙන්ම මේ විශ්වාස භංගයෙන් අද අපි පහ වෙනකොට මේ විශ්වාස භංගය පරාජය කරලා ඔබතුමා නිර්දෝෂී පුද්ගලයෙක් කියන එක රටට එලි කරනවා කියන මතක් කරමින් බොහොමත් ස්තුතියි වෙලාව ලබා දීම සම්බන්ධ